ආණ්ඩුව විශාල දේශපාලන පසුබෑමට ලක් වෙලා තියෙනවා. සමාජයේ ඡන්දය දුන්න ඡන්දදායකින්ගෙන් ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගේ ප්‍රතික්ෂේප වීම තමන්ගේ පසුබෑම වළක්වා ගැනීම සඳහා හදිසි නීතිය ඇතුළු අනපනත් ගෙනල්ලා ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන ක්‍රියාධරයනුත් මාධ්‍ය ආයතනයන් මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒකේ ආසන්නම සිදුවීම තමයි මාධ්‍ය නාලිකාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අපු ලිපිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහත්තයාට කොහෙද එහෙම නෛතික බලයක් තියෙන්නේ TRC ආයතනයේට ලිපියක් යවන්න මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. එයාගේ ඩියුටි එක නෙමෙයි. එයාට තියෙන්නේ පොලිස්පතිවරයාගේ පොලිස් ඇමතිවරයා මහජනාරක්ෂක ඇමතිවරයාගේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ සිදුවීම් ඒවල නිර්වැද්‍යතාවය පිළිබඳව රටට කරුණු ඉදිරිපත් කරන්න විතරයි. ඒ නිසා වුට්ලර් මහත්තයාට මේ වෙලා තියෙන්නේ එතුමාට වෙලා තියෙන්නේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්තු වෙච්ච සන්තෑනියමයි. දැන් මේ ආණ්ඩුවේ තීරය තමයි මොකක් හරි ආණ්ඩුවේ මේ පාපිසි කෑල්ලක් ඇනගත්තොත් පාපිසි කෑල්ලක් හාගත්තොත් මේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව ඒක හොද ගන්න ඒක වහ ගන්න නිලධාරියෙක්ව බිල්ලට දෙනවා. අපි දැක්ක අනුරාධපුරේ බන්ධනාගාරයේ වෙච්ච සිදුවීමේ බන්ධනාගාරයේ වෙච්ච සිදුවීමේදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාව යකඩ කෑල්ල වගේ එළියට දාලා ආණ්ඩුව වසන්ත සමරසිංහ මහත්තයා ඇතුළු ඒ සිරකරුවාව බේර ගැනීමේ මෙහෙයුමේ හිටපු සියලු දෙනාව වහගෙන ආණ්ඩුව මඩ හොදගෙන බන්ධනාගාර අධ්‍යක්ෂ ජෙනරාල්තුමා බිල්ලට දුන්නා. ඊළඟට වරායෙන් කන්ටේනර් පැන්වීම සිද්ධියේත් ඒකත් ආණ්ඩුව නිලධාරීන් පිට දාලා ඒකට චෝදනාවක් වෙච්ච බිමල් රත්නායකලු කණ්ඩායමව ආරක්ෂා කරනවා. ඊට පස්සේ ආණ්ඩුව මොකද කරේ? ඊට පස්සේ ආණ්ඩුව දැන් මේ සිදුවීමේදීත් සම්පූර්ණයෙන්ම දැන් උත්සාහ කරනවා ආණ්ඩුවේ නායක කාරකාදීන් වුට්ලර් මහත්තයා බිල්ල දීලා මේ අපි දැක්ක අද ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කරනවා මේක ආණ්ඩුවේ මතය නෙමෙයි මේ වුට්ලර් මහත්තයාගේ මතය කියලා. මොකදලා වුට්ලර් මහත්තයා දැන් බිල්ලට දීලා තියෙනවා. නෑ ආණ්ඩුව මේක තමයි හැමදාම වහිනකොට යකඩේ වගේ හෙන ගහනකොට එළියට දාන්නේ රාජ්‍ය නිලධාරී. දිත්වාසුලි කුණාටුව එනවා මේ වගේ ව්‍යසනයක් එනවයි කියලා කියනකොට ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ආණ්ඩුව දැන් අද මොකද්ද කරන්නේ? අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මාධ්‍ය තහනම් කරලා ඔහුව එක්ටම්ගේක සිර කරලා ආණ්ඩුව තමන්ගේ වැරද්ද වහගන්න හදනවා. ඉතින් ඒ නිසා අද ඒ කර්මයට කරගහන්න වෙලා තියෙනවා වුට්ලර් මහත්තයාට. මේ සිදුවීමේදී මාධ්‍ය නාලිකාව කොහේවත් හිතලුවක් කිව්වේ නැහැ. ප්‍රබන්ධයක් ගෙතුවේ නැහැ. බොරුවක් කිව්වේ නැහැ. නිවැරදිව වෙච්ච සිදුවීම සත්‍ය සිදුවීම තමයි රට ආවරණය කරේ. ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාගේ ඥාතියට ගංජා වවන්න හොඳයි. ඒක අල්ලන්න ගිය පොලිස් නිලධාරියා අල්ලපු එක වැරදි මේ ආණ්ඩුවේ තීරිය අනුව. ඒ නිලධාරියා ගංජා වගා වල්ලලා ඒ නිලධාරියා ඇල්ලුවට පස්සේ ඒ නිලධාරියාට ශාන්ත පද්මකුමාරලු කණ්ඩායම පහර දෙනවා. ඒ පහර දෙන ආණ්ඩුවේ නායකින්ට හොඳයි. හැබැයි පහර දීම සහ ගංජා හේන වැටලීම සම්බන්ධ රටට නිවැරදි කරුණු හෙළි කරපු මාධ්‍ය මාලිකාව වැරදි. මොකද්ද මේ තීරිය? අද එක රටක නීතියක් කිව්වට ආණ්ඩුවේ අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිතුමායි පාපිස් 159ටයි විතරයි ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අනිත් සියලු දෙනාටම අද නීතිය පිළිසරණක් නැහැ. දැන් බලන්න අර පොලිස් කොස්තාපල්වරයා එතුමා බය නැතුව ගිහිල්ලා ශාන්ත පද්මකුමාර මහත්තයාගේ ඥාතියගේ හේනේ තිබිච්ච ගංජා ටික ඇල්ලුවා. එතුමා සාක්ෂි සඳහා ඒක වීඩියෝ ගත කරා. එතකොට ඒක මුළු රටම දැක්ක මොකද මේ වුනේ කියලා. ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා මේ පොලිස් කොස්තාපල්වරයාට පහර දීලා රෝහල්ගත වුණාම මේ රටේ අද වෙනතුරු ඒ පොලිස් කොස්තාපල්වරයා සාධාරණ වෙලා නැහැ. ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාගෙන් කට උත්තරයක්වත් අරගෙන නැහැ. ඔහුගේ වාහනේ ගමන් කරපු කිසි කෙනෙක්ගෙන් අද වෙනතුරු ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මොකද්ද මේ නීතිය? පොලිස් ප්‍රතිතුමනි නීතිය මේ ගානට නමන්න එපා. තමන්ගේ දෙපාර්තමේන්තුවේ තමන් ආපු තනතුරු වලින් ඇවිල්ලා තමන් අද ඉහළම පුටුවේ වැජෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය තමයි ඔබතුමා මේ කෙලසන්නේ. ඔබතුමා මතක තියාගන්න ඔබතුමා රාජ්‍ය සේවකයෙක්. ඔබතුමා දේශපාලඥයෙක් නෙමෙයි. දේශපාලනය කරන්න ගිහිල්ලා දේශපාලනයෙන් බලයෙන් ඔලු උදුම ගත්ත පොලිස්පති පුතුමන්ලට වෙච්ච දේ මුළු රටම දන්නවා. ඒකින්ද ඔබතුමාට එවැනි අවාසනාවන්ත සිදුවීමක් ඉටු නොවෙන්න නම් ඔබතුමා දැන්වත් හරියට ක්‍රියාත්මක වෙන්න. අපිට දැන් පොලිස් කොස්තාපල්වරයා ඊයේ මාධ්‍යයට කිව්වා
එතුමා මුණ දීලා තියෙන තත්ත්වය එතුමාව රෝහලින් ටිකට් කපාට ගෙදර යද්දි බලෙන් තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්ද? මොකද මේ රටේ නීතිය පොලිස්පතිතුමා තමන්ගේ දෙපාර්තමේන්තුවේ මිනිසුන්ට මෙහෙමනම් මෙවැනි අයුක්තියක් සිදු වෙනවා නම් මෙවැනි අසාධාරණකට මුහුණ දෙනවා නම් සාමාන්‍ය ජනතාවට කාගේ සරණක්ද? ඒ නිසා අපි පොලිස්පතිතුමාට නැවත කියනවා ඔබතුමා අදින්නේ ඔය කාකි නිල ඇඳුම මිසක් ඔබතුමා අදින්නේ මාලිමාවේ පාට හොත් ජනතා විමුක්ති පෙරමුණේ පාට යුනිෆෝම් එකක් නෙමෙයි. ඔබතුමා නියෝජනය කරන්නේ සමස්ත ජනතාවගේ පොලිස්පති. ඔබතුමා පාපිස 159 පොලිස්පති නෙමෙයි. නිසා අපි තරයේ ඔබතුමාට කියනවා නීති හරියට ක්‍රියාත්මක කරන්න. ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්න. දැන් අපිට දිගින් දිගටම අපිට පේනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අදටත් බලන්න දැන් අද කඩුවෙල නගරාධිපතිවරයා සම්බන්ධව විශාල චෝදනා ගොඩක් තියෙනවා. ඔහුට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිටපු කතානායකතුමා සම්බන්ධව විශාල ප්‍රශ්නයක්. දැන් රංගවල මහත්තයාගේ සිද්ධියේදී දැන් වැරද්ද කරලා තියෙන්නේ අර සපුකස්කන්ධ OIC මහත්තයා ඇතුළු ඒ නිලධාරීන් ටික. දැන් බීලා වාහන එලවන්න හොඳයි. බැලුම් පුම්බ දැන් මේ වලක පරීක්ෂණ යනකොට අනාගතේ රටට හෙළි වෙයි. ඒ OIC මහත්තයාට කවුද උපදෙස් දුන්නේ බැලුම් පුම්බන්න එපා කියලා. අපි කියනවා පොලිස්පතිතුමනි දුරකථන පරීක්ෂා කරන්න OIC මහත්තයාගේ. OIC මහත්තයාට කාගෙන්ද දුරකථන ඇමතුමක් ආවේ? മന്ത്രിතුමා බීලා ඉන්නේ බැලුම් පුම්බන්න නැතුව മന്ത്രിතුමාව රෝහල් ගත කරන්න කියලා කවුද උපදෙස් දුන්නේ කියලා කරුණාකර රටට හෙළි කරන්න. ඒ නිසා අද මාලි මෙවැනි දූෂිත රජයක් මෙවැනි තුච්ච මුග්ධ රජයක් අපි දැක්කේ නැහැ. සමස්ත පොලිස් සේවයම දේශපාලනීකරණය කරලා සමස්ත රාජ්‍ය නිලධාරීන් ටික තමන්ගේ මේ පාපිසි කෑලි කරන මේ පිස්සු විකාර මේ වැඩහින්දා සමස්ත රාජ්‍ය සේවයම බිල්ල දීලා. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ රටේ සමස්ත මාධ්‍ය ආයතන එකතු වී යුතු වෙලාවක්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.